සුබ දවසක් ඔයාලා හැම දිනාටම. ඉතින් අද කතා කරන්න මම හිතුවා මාතෘකාව හැටියට අපි ගාව ගොඩාක් ළඟින් ඉන්න කට්ටිය. ඇයි අපෙන් ඈත් වෙන්නේ? ඒ වගේම තමයි දැන් අපි ගොඩාක් ආදරය කරන කට්ටිය අපිට ගොඩාක් කිට්ටු අය අපි ගාවින් වෙන් වෙලා යනවා. ඒ කියන්නේ අපි වෙන් වෙන්න කැමති නෑ එයාලට ගෙන්. එයාලා අපි ගාව දිගට ඉන්නවට අපි කැමති. ඒ වුණත් එයාලව අපේ මග ඇරෙනවා. නැත්නම් එයාලා අපිත් එක්ක තරහ වෙනවා. නැත්නම් එයාලා අපෙන් ඈත් වෙනවා. ඇයි මේක සුබ ආරම්භයක් කියලා හිතන්න. ඒ කියන්නේ සුබ කටයුත්තක්. නැත්නම් මේක තමයි ජීවිතයේ ඔයාගේ ටර්නින් පොයින්ට් එකක් කියලා විශ්වාස කරන්න. ඔයාට දැන් මේ අවස්ථාවේ මේක දුකක් වෙන්න පුළුවන්. දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අනාගතේ ඔයා ගිහිල්ලා පිටිපස්ස හැල්ල බලනකොට ඒක එහෙම වුණේ හොඳ දෙයකට කියන එක තේරෙයි. ඉතින් මේ අවස්ථාවේ ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි අපෙන් ගොඩාක් ළඟ හිටපු කට්ටිය ඈත් වෙනවා නම් අපි ගාව හුඟා කිට්ටුවෙන් හිටපු කට්ටිය අපෙන් ඈත් වෙලා ඈතට යනවා නම් ඒකේ හේතුව තමයි මගේ ජීවිතේ. නැත්තම් ඔයාගේ ජීවිතේ ඔයා දැන් ඉන්නේ අලුත් ආරම්භයක් ආරම්භ කරන්න. නැත්තම් අලුත් ගමනක් යන්න. නැත්තම් ටර්නින් පොයින්ට් එකක් තමයි ඔයාට දැන් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ටර්න් වෙන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක සුබසිද්ධියක් විදිහට අරගෙන ඉදිරිය ගැන බලන්න. අයින් වෙච්ච කට්ටිය ගැන දුක් වෙන්න එපා. ඒ අයින් වෙන්නේ හොඳට. මොකද අපි ගාවට කවුරු හරි කෙනෙක් ළඟට එන්නේ එක්ක අපෙන් දෙයක් ගන්න නැත්නම් අපි යාට දෙයක් දෙන්න. ඕක තමයි මේ ලෝකයේ තියෙන පැවැත්ම. ඒ කියන්නේ එක්ක අපෙන් දෙයක් ලබා ගන්නවා නැත්නම් අපි යාගෙන් දෙයක් ලබා ගන්නවා. සාමාන්‍ය හුඟක් දුරට අපි ගාවට ආපු කට්ටිය අපිට දෙයක් දීලා අපිනුත් දෙයක් අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ අපි එක්ක දුන්න උපදේශයක් වෙන්න පුළුවන්, අපි ගාව තිබුණ දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් අපිගේ එක්ක ඉඳලා යා ඉගෙනගත්ත දේවල් වෙන්න පුළුවන් මොන හරි දෙයක්. ඊගාවට අපටත් එහෙමයි. අපි ඒ කෙනත් එක්ක ඉඳලා හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ ඉගෙන ගන්න පුළුවන්. හොඳ දේවලුත් එයා ලබා ගන්න තියෙනවා. අපි මතක් කරලා බැලුවොත් අපෝ යාගේ නම් මට උනේ නරකක්මයි කියලා හිතුවට ඒකත් එක අත්දැකීමක්. ඒ අත්දැකීම ජීවිතයට අවශ්‍ය වෙලා තියෙනවා. තිබිලා තියෙනවා. ඒක නිසා තමයි ඒක ලැබුණේ. ඉතින් ඒ විදිහට හිතන්න. එතකොට ඔයාලට තේරුම් ගත්තා මේක මෙහෙම වුණා. හරි දැන් ඒක ඉවරයි. ඒක ඉවරයි. ඉවර වෙච්ච දේ ගැන ආයෙ හිතන්න යන්න එපා. ඒක ඉවර වුණා. දැන් මට තියෙන්නේ අලුත් ආරම්භයක්. ඒකෙන් මම දෙයක් ඉගෙන ගත්තා. ආයෙ ඒ දේ නොවන විදිහට මම වග බලා ගන්නවා. එච්චරයි. නරක දෙයක් වුණා නම් හොඳ දෙයක් වුණා නම් බොහොම ස්තුතියි. ඒත් දැන් අපේ වෙන්වීම සිද්ධ වෙලා ඉවරයි. ඉතින් එහෙනම් ඒ කියන්නේ අපි වෙන් වෙන්න ඕනේ. මම ඔයත් එක තරහ නැහැ. ඒ වුණාට අපි දැන් එකට ගමනක් යන්න වෙන්නේ අපිට. ඒ කියන්නේ එයා යන ගමන නෙමෙයි මං යන ගමන. ඒක නිසා තමයි අපිට වෙන්වීම මෙතනදී හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒ කෙනාගෙන් අපි ඈත් වෙනවා නම් ඈත් වෙන්නේ අපි දෙන්නගේ පාරවල් වෙනස් හින්දා. ඉතින් මේක තේරුම් අරගත්තාම හරි පහසුයි ජීවිතේ ඉදිරියට ඇරයි යන්න. ඒ කියන්නේ දැන් අපි කෙනෙක් මත්තෙන්ම ගිහිල්ලා ඒ කෙනා අපට අවශ්‍ය පාරේ නැත්නම් අපට ඕන විදිහට එක්කන් යන්න බෑ. මොකද හේතුව එයාගේ ලයිෆ් එක තීරණය කරපු විදිහක් තියෙනවා. එයාගේ බලාපොරොත්තු වෙනස් වෙන්න පුළුවන්. අපිත් එක්ක කතා කරනකොට එහෙම කිව්වට එයාගේ බලාපොරොත්තු, එයාගේ ආශාවල්, එයා හිතන විදිහ, එයා කල්පනා කරන විදිහ දැන් අපිට ගැලපෙන්නේ නැහැ කියන එක තමයි ඒකේ තේරුම. ඒ කියන්නේ මම යන ගමනට, ඔබ යන ගමනට, ඔයා යන ගමනට මේක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා තමයි එයාගෙන් ඈත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අලුත් ගමනක් යන්නේ. එයාත් එක්ක මෙච්චර දවස් ආවේ එයාත් එක්ක මේ කාලේදී වල ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බෙලා ඇති ජීවිතේ. මොනවා හරි දෙයක් එයාගෙන් ඉගෙන ගන්න ලැබුණා. මොනවා හරි ආදර්ශයක් ලැබුණා. මොනවා හරි ඒ ගමනට, ඒ කියන්නේ මෙච්චර කාලයක් එයාත් එක්ක ආපු ඒ ගමනට රුකුලක් ඒ කෙනාගෙන් ලැබුණා. ඉතින් ඒක ඉවරයි. ඒ සම්බන්ධතාවය ඉවරයි. තරහක් තියාගන්න එපා. ඉතින් අත්හැරිච්ච එක ගැන කනගාටු වෙන්නත් එපා. ඒක හොඳයි. ඒක අත්හැරෙන හොඳයි. මට අලුත් ගමනක් යන්න කියලා සතුටු වෙලා ගමන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට.